අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 20 අසංකේය කල්පලක්ෂයක් සම්බුද්ධත්වයේ වෙනුවෙන් කැපකිරීම කළා. ඒකෙන් මනෝප්‍රනිධානම අසංකේය 7කුත් කල්පලක්ෂයක් බුදුවරු 1,25,000ක් හමු වෙයි. වාග් ප්‍රනිධානව අසංකේය 9කුත් කල්පලක්ෂයක් බුදුවරු 3,87,000ක් හමු වෙයි කැපකිරීම කළා. පාරමී උපපාරමී පරමත්ත පාරමී විදිහට දසපාරමිතාවන් පූර්ණේ කළා සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ. අපගේ සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධිය වෙනුවෙන් කරපු කැපකිරීම මේ මහ පොළොව සබහාදාම දන්නවා. ඒකට හේතුව තමයි ගම් වතුර ඇවිල්ලා ගම් පිටින් නාය යද්දි. අලි ඇත්තු පවා වතුරට ගහගෙන යද්දි, මිනිස්සු ගහගෙන යද්දි, ටොන් ගණන් බර ගල් කුට්ටි මහ පොළොවට රූටාගෙන එද්දි. හැබැයි එක බුදු පිළිමයකටවත් කිසිම හානියක් කිසිම සීරීමක්වත් උන්නේ නැහැ. නනෝ සමංහති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනේතං. මේ තුන් ලෝක ධාතුව තුළම බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවක් පහළ වෙලත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ. ඒක නිසා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ මේ මහ පොළොවට දැනෙනවා. මේ සබහාදාම් මාතාවට දැනෙනවා.